माभीनिं मीतसायुधां तं गिरिमेकलां उदित गोर सासेन मारं दानादिदम्म विधिना जित्वा मुनिन्दो तान् तेजसा भावतु ते जयमङ्गलानि තවත් අයින් සාදුකාරයෙන් පවත්වනවා. තවත් අයින් සාදුකාරයෙන් බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අපේ විශ්‍රාමලත් පාඨශාලාචාර්ය රම්මණිකේ මාතාව ප්‍රධාන කොට ඇති දරුවන් තුන්දෙනා ඒ වගේම පවුලට සම්බන්ධ වෙච්ච ගේලිවරු ඇතුළු කොට ඇති මුණුබුරා ඥාති ඊතයසින් අසල්වාසයෙන් එකතු කරගෙන බොහෝම හොඳ සත්ක්‍රියාවක් සිද්ධ කරන්නයි සූදානම තරණගල බෞද්ධ මධ්‍යස්ථානාධිපති විශ්‍රාමලක් පරිණාධිපති සාත්‍රපති අපේ අස්මල්ලිය ධම්මරතන ගෞරවනීය පඬිත හාමුදුරන්ගේ අවවාද අනුශාසනා ඇතුව 2025 වසරේ කඨින මහා පූජෝත්සවය විශ්‍රාමලත් විදුහල්පති ජයවීර මැතිතුමාට පින් අනුමෝදන් කිරීම සඳහා අපේ රම්මණිකේ ජයවීර උපාසිකා මාතා විශ්‍රාමලත් පාඨශාලාචාර්යතුමිය ඒ වගේම අපේ මේ නිවසේ වාසය කරන නන්දන මල්ලි ඒ වගේම නන්දන මල්ලිගේ අයියා ඒ වගේම රණාල ප්‍රදේශයේ ඒ පාසලක ආචාර්යවරයෙක් ලෙස කටයුතු කරන අපේ ඒ අක්කා ඇතුළු කොට ඇති සහෝදර පිරිස එකතු වෙලා
ඒ වගේම ලේලිවරු ඥාති පිරිස එකතු කරගෙන මේ පින්කම සිද්ධ කරන්නේ තාත්තට පින් දෙන්න. මහා පින්කම් කර ඇත්තෝ ඔබ උපදින්නේ උසස් තැන් වල උපත ලබනවා. දෙවියන් අතරට ගියත් හැම දෙයක්ම ලැබෙන බල සම්පන්න දෙවිවරු උපත ලබනවා. මහේසාක්‍ය දෙවිවරු උපත ලබනවා. ආල්පියසාක්‍ය වෙන්නේ නෑ කවදා. මහේසාක්‍ය වෙනවා. ඇයි? මහා ඉසුරු සැප සම්පත් ලැබෙන පින්කම් කරන්නේ. නේද? දැන් හෙට දවල්ට තාම මේ කටිනයක් නෙමෙයි මේක තාම දුස්සක් කියලා කියන්නේ. හේතුව දෙයේ මනගෙන කියමු. ඒ නිසා කටින පින්කම වලට අල්ලලා තමයි අර පූජාව කරන්නේ. සසර බොහෝ කවදාකවත් කොයිද දුගතිය උපදින්නේ නැහැ. දුගතිය කියන්නේ කොහෙද? අටමහා නරකයේ නරකයේ සහ සතර අපාය. අටමහා නරක උපදින්නේ කවදාවත් උපදින්නේ නැහැ. සතර අපාය උපදින්නේ නැහැ. ඇයි? උසස් පින්කම් කරපු කට්ටිය හොඳ තැන් වල උපත ලබන්නේ. කවදාකවත් නරක තැන් උපත ලබන්නේ. ඒ නිසා ඔබ යහපත් පින්කමක් සිද්ධ කරගන්න, උදාාතර පින්කමක් සිද්ධ කරගන්නේ මේක අපට කවුද? හරියට කියනවා නම් එදා දුටුගැමුණු මහරජුරු දැන් දිව්‍ය ලෝකෙ වැඩ ඉන්නේ මේ වෙලාවේ. තවදිසා දිව්‍ය ලෝකෙ ඉන්නේ. ඇයි? මහා සෑය හදලා සතුටු වුණා. නේද? මහා සෑය හදලා උදේ 10කුත් ගානකට තිබ්බ නැකත. ඒ කියන්නේ ඒක අර වට කරලා පෙන්නන්න එතුමාට. 11 මාට 12ට යනකොට දෝලාවේ මාලිගාවට බඩගිනි කිව්වා. කවුද කිව්වේ? සුදුගම රජු වයසයි මට බඩගිනි කිව්වා. බඩගිනි කියපු වෙලාවේ ඇමති කෙනෙක් සාන්තිගේ නැමතියා මේ දේවයන් වහන්සේ මේ බත් මුලක් නම් තියෙනවා. අනේ ගන්න පොලියන කියලා කිව්වා. ඒ වෙලාවේ බත් මුල ලියලා දෝලාව ඇතුලේ දුන්නා. ලබු කට්ටක වතුරක් තින් බයටත් දුන්නා. ඊට පස්සේ දැන් මේ බත් එක කන්න හදනකොට රජතුමා කියන මොකද්ද? මං හාමුදුරුවන්ට දුන්නේ නැහැ දාන්නේ. එයා හැමදාම දානවා හාමුදුරුවන්ට රජමාලිගාවට. ඒ වෙලාවේ තිස්ස කියන රහතන් වහන්සේ දැක්ක මේ. දැකලා රජුරුව දැන් නැති වෙනවා කියලා රහතන් වහන්සේ දන්නවා. රජුරුවන් හිත මොකද්ද? මේ දානේ හම්බෙච්ච කොටසෙන් ටිකක් දෙන්න ඕන හාමුදුරුවගේ මොකද? බත්පතේ. ඒ වෙලාවේ රජුරුව හිතනකොට හාමුදුරුව දෝලාවේ අර තියනවානේ මේ තිර දාලා ඔය තිර ගාවට පේන්න හිටියා. රජුරුව මොකද කරේ? අර කොළපතේ ඔතල තිබ්බක එහෙම් පිටින්ම තියලා දිග ඇරුපක තියලා සාදු සාදු කිව්වා. දැන් මොකද වුනේ? බඩ පිරුණා. කාගෙද? රජුරුවන්ගේ. ඇයි බඩ පිරුණේ මොකද? අනේ මේ හාමුදුරුවෝ වෙලද මම පූජා කරගත්තා. සතුටේ නේ? මොකක්ද සතුට? පීති බක්කා බවිස්සම කියනවා. ප්‍රීතිය සතුට. ආන්ගේ උතුම් වූ අරමුණෙන්ම ගියා දෝලාවෙන් තිබ්බ විතර යන්නේ රජතුමා ස්වර්ගස්තුමා. පත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සංඝ මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා පරිත්ත ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති සාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒයි පස්සි
ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝයිති සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ
සමයං භගවා සාවත්තියං විහෙරති විතවං අනාථ ඉන්දිකස්සාරාමි අත්ථකෝ අඤ්ඤතරා දේවතා අභිභූතංකාය රත්තියා අභිභූතංකවන්න කේවල කම්පංගේතවනං ඕවාසිතනා කේන භගවා
අරහතු ධීතා පීතං කාසංස පෝ Tatiyampi buddhang saranang gacchami Tatiyampi dhammang saranang gacchami Tatiyampi sanghang saranang gacchami පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කර ගන්නට යෙදුනා වූ දාන වස්තු අග්‍රභාගය ලෞතර බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ නවරාදී බුදු ගුණයන් සිහිපත් කර ගනිමින් දහවල සම්බුද්ධ පූජා වශයෙන් මේ සියලු පූජාවන් පූජා කරනවා. පූජා වේවා पूजा वेवा पूजाम वेवा කියන උදාර සිතුවිලි තමන්ගේ සිත් තුළ පෙරදැඩි කර ගනිමින් කවුරුත් මා කීවාට පසු මේ ගාථාවන් කියවමු. යාවතා භගවා ලෝකේ තිට්ඨය තව සාසනං තාවටත්වාන ගන්හාතු पूजं लोकानुकंपया
අද තර්ණගල බෞද්ධ මධ්‍යස්ථානයේ වස් පින්කම් මාලාවේ දානමය පුණ්‍ය ක්‍රියාව සඳහා වැඩම කර සිටින ගෞරවනීය අපේ නායක ස්වාමීන් වහන්සේලා ඒ වගේම පඬිත් හාමුදුරන් වහන්සේලා ඇතුළු පූජනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන සම්පන්න අපේ කෑගල්ල ප්‍රාදේශීය ලේකම්තුමිය නීතිඥ ප්‍රධානගොඩ මැතිණිය සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු අපේ විහාරස්ථානයේ සතර පේනුවේ සියලුම දායක පින්වත්නි ඒ වගේම අනික් ප්‍රදේශවලින් පැමිණි සියලුම පුංචි දරුවන් සහිත දායක පින්වත්නි තර්ණගල බෞද්ධ මධ්‍යස්ථානයේ වාර්ෂිකව සිදු කරනු ලබන වස් පින්කම් මාලාවේ ඊයේ සවස් භාගයේදී දිදුල රූපවාහිනී සේවයේ මේ ස්ථානයේ ඉඳන් ධර්ම දේශනාව සවස් 6 ඉඳන් 7 දක්වාම විකාශනය කළා. එහි දායකත්වයේ වාරගෙන කටයුතු කළේ අපේ පීරිස් ගුරුතුමිය ඇතුළු රන්මැණිකේ ජයවීර මැතිණිය ඇතුළු ඒ පින්වත් පිරිස. ඒ නිසා අද මේ උතුම් පුණ්‍ය ක්‍රියාව සඳහා වැඩම කර සිටින පූජනීය නායක ස්වාමීන් වහන්සේලා ඇතුළු පූජනීය මහා සංඝරත්නය පිළිගැනීම අපේ විහාරස්ථානයේ වෙනුවෙන් දායක සභාව වෙනුවෙන් අපි මේ අවස්ථාවේ සිදු කරනු ලබන්නේ. ඒ අනුව අපේ කාරුණික ආරාධනා පිළිඅරගෙන වැඩම කර සිටින රංගල පුරාණ විහාරාධිපති හා සතරකෝරළ මහා දිසාවේ සමත බල සම්පන්න ප්‍රධාන අධිකරණ සංඝනායක කෑගල්ල රංගල මහා නාග විද්‍යාලයේ විශ්‍රාමල නියෝජ්‍ය විහාරපති ශාස්ත්‍රපති ගෞරවනීය අපේ ඉමුල්ගල ශ්‍රී සුමංගල නායක ස්වාමීන් වහන්සේ ඒ වගේම කෑගල්ල වෑවදිනිය ශ්‍රී මහින්දෝදය පිරිවෙන් විහාරාධිපති පාසුලක්කන කෝරළතුන ඇතුළු සතරකෝරළ මහා දිසාවේ ප්‍රධාන සංඝනායක සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක විශ්‍රාමල ගෞරවනීය අපේ එම්මාතින් සිද්ධාර්ථ නායක ස්වාමීන් වහන්සේ වාකිරිගල ඓතිහාසික රාජමහා විහාරාධිපති ඒ වගේම ගල්බඩ කිනිගොඩ දෙකෝරළේ ප්‍රධාන අධිකරණ සංඝනායක ගෞරවනීය අපේ ඉමුල්ගල ශ්‍රී සුමංගල නායක තුන්තොට ශ්‍රී ධම්මරක්කිත නායක ස්වාමීන් වහන්සේ ඒ වගේම අපේ විහාරස්ථානයේ වැයදෙනී විහාරවාසී කමරව ශාසනදක හාමුදුරන් වහන්සේ වැයදෙනී විහාරවාසී ශාස්ත්‍රපති අපේ මොරදන සංඝරත්න හාමුදුරන් වහන්සේ ඒ වගේම සුසරණ බෞද්ධ ආයතනාධිපති අපේ කෝවිලේ වන්දතන හාමුදුරුවෝ ඒ වගේම හබවිට උඩගම බෝධිගිරි විහාරාධිපති ගෞරවනීය අපේ ශාස්ත්‍රපති දොඹේ වන සුමංගල හාමුදුරන් වහන්සේ ඒ වගේම කෑගල්ල වෑවදිනිය ශ්‍රී මහින්දෝදය පිරිවෙන් විද්‍යාර්ථිනී නියෝජ්‍ය පරිවිනාධිපති අපේ ඉන්දරතන හාමුදුරන් වහන්සේ මල්වානි ඉන්දරතන පඬිත හාමුදුරන් වහන්සේ ඒ වගේම කෑගල්ල වෑවදිනිය පිරිවෙන් විහාරවාසී ගුරු මධ්‍යස්ථානාධිපති අධ්‍යාපනපති අපේ අම්පේ මුලදම් හාමුදුරන් වහන්සේ පිටුවම සෛලබිම්බාරාමාධිපති කෑගල්ල ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ ගරු ලේකාධිකාරී ගෞරවනීය අපේ යාරාපිටියේ නන්දරතන හාමුදුරන් වහන්සේ බීපිටිය පුරාණ විහාරාධිකාරී අපේ ධම්මරතන හාමුදුරන් වහන්සේ ඒ වගේම මාරපන විසුද්ධාරාමාධිපති කෑගල්ල බාලිකා විද්‍යාලයේ සහකාර විදුහල්පති අපේ කෙවුල්ගම පියදස්ස පඬිත් හාමුදුරන් වහන්සේ
පානකාව දේවානන්ද විහාරයේ අම්බාපිටිය විහාරත්‍රාධිපති වඩගම මහා විද්‍යාලයේ ආචාර්ය අපේ පානකාවේ යසස් හාමුදුරුවන් වහන්සේ නිල්වක්ක තැන්පිට පුරාණ විහාරාධිකාරී අපේ ඥානසිරි හාමුදුරුවන් වහන්සේ මිනුවන්ගෙමේ අපේ හාමුදුරුවන් වහන්සේ ඒ වගේම සියවලාපිටිය අශෝකාරාමාධිපති අපේ මහරජ මුල්ලේ කේමානන්ද හාමුදුරුවන් වහන්සේ ඒ වගේම එම විහාරවාසී අපේ ඥානසුමන හාමුදුරුවන් වහන්සේ දැලිවැල පුරාණ විහාරාධිපති අපේ ලොකු හාමුදුරුවන් වහන්සේ කෑගල සිරි මහින්දෝදය පිරිවෙන් විද්‍යායතනාධිපති රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති අපේ හරංගල විමලානන්ද හාමුදුරුවන් වහන්සේ අපේ නාගොල්ලේ හාමුදුරුවන් වහන්සේ සියඹලාපිටි බෝධි විහාරයේ හාමුදුරුවන් වහන්සේ සංරංගල පුරාණ විහාරාධිකාරී පොඩි හාමුදුරුවන් වහන්සේ වාග්ගිරිගල ඓතිහාසික රාජමහා විහාරාධිකාරී කැලණි විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂක රාජකීය පණ්ඩිත අපේ නන්දරතන හාමුදුරුවන් වහන්සේ ඒ වගේම නිල්වක්ක විහාරස්ථානයේ පොඩි හාමුදුරුවෝ ඇතුළු අපේ විහාරස්ථානයේ වැඩ ඉන්න පොඩි හාමුදුරුවන් වහන්සේලා අපේ දායක සභාව ඒ වගේ විහාරස්ථානයේ උන්වහන්සේලා නමස්කාර පූර්වක අපි සාදු කියලා පිළිගන්නවා. වස්පින්කමේ ප්‍රධාන දායකත්වයේ බාරගෙන කටයුතු කරන්නේ කෑගල්ල මාදේ යාපාරේ පදිංචි විශ්‍රාමල පාඨශාලාචාර්ය රන්මැණිකේ ජයවීර මහත්මිය පීජීආර් නන්දන බණ්ඩාර ජයවීර පුතණුවන් සම්පත් පුතණුවන් දියණිය ඇතුළු බෑනාවරු යේදීවරු මුණුබුරු මිනිබිරිය ඇතුළු දායක සභාව තමයි මෙහි දායකත්වයේ බාරගෙන කටයුතු කරන්නේ. විශේෂයෙන්ම අරමුණු හැටියට අපි මේ විහාරස්ථානයේ සහ වැයවදෙණිය විහාරස්ථානයේ විහාරාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ අපේ ගුරු දේවෝත්තම තාඹුගල ශ්‍රී සෝරත නායක ස්වාමීන් වහන්සේට පින් අනුමෝදන් කරවීම ඒ වගේම වැයවදෙණිය විහාරවාසී වැඩ සිට අපවත් වී වදාළ බටගල්ලේ පඤ්ඤාලෝක හාමුදුරුවන් වහන්සේට පින් අනුමෝදන් කරවීම ඒ වගේම තාඹුගල බුද්ධ රක්කිත හාමුදුරුවන් වහන්සේට පින් අනුමෝදන් කරවීම සහ පරලෝසුක විශ්‍රාමලත් විද්‍යාපති විහාරස්ථ දායක සභාවේ හිටපු ගරු භාණ්ඩාගාරික පීජීආර් ජයවීර මහත්මයාට සහ එතුමාගේ දෙමව්පියන් සහෝදර සහෝදරියන් නියපොළොගේ අයට පින් අනුමෝදන් කරවීම දම්පැන් දෙන ආධාර උපකාර කරන දායක සභාවේ සියලු දෙනා සතර පෙරුවේ සියලුම දායක පින්වත් පිරිස නමින් මිය ගිය ඒ සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කරමි. ආශිර්වාද කිරීම අපේ නායක ස්වාමීන් වහන්සේලා ඇතුළු පූජනීය මහා සංඝරත්නයට ආශිර්වාද කිරීම.
හාමුදුරුවන්ට පූජා කරනවා. සෙසු පිළිකර බාරගත් පින්වතුන් ඒ පිළිකර ලබාගෙන මෙතෙන්ට ගෙනල්ලා හාමුදුරුවන්ට පූජා කරනවා. සාධුකාරයක් දෙන්න තරණගල බෞද්ධ මධ්‍යස්ථානයේ 2025 වසරේ සිද්ධ කරනු ලබන කඨින චීවර මහා පූජා පින්කම සර්ව ප්‍රකාරයෙන්ම ඉෂ්ට කර දීමේ අධිෂ්ඨානයේ යුක්තව මේ ධර්මශාලා මන්දිරයේ දානශාලාවට වැඩම වදාළ මේ ප්‍රදේශයේ සම්භාවනීය අතිගරු නායක ස්වාමීන්ද්‍රයන්න් වහන්සේලා පඬිත හාමුදුරුවන් වහන්සේලා විහාරාධිපතින් වහන්සේලා එවාගේ පොඩි හාමුදුරුවන් වහන්සේලා ඇතුළු පූජනීය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. වාර්ෂිකවගේ සිද්ධ කරන ලබන පින්කම පිළිබඳව ඔබ සියලු දෙනාම හොඳට දැනුවත් වෙලා ඉන්නේ අවබෝධ කරගෙනයි මේ පින්කමට සම්බන්ධ වෙන්නට යෙදුනේ. ඒ සම්බන්ධව අපේ රංගවල නායක හාමුදුරුවෝ මේ පින්කමේ තිබෙන වැදගත්කම මේ සිදු කරන ලබපු සංඝසතු මහා දාන පූජාව පිළිබඳව මේ නායක හාමුදුරුවෝ බොහෝ වටිනා විස්තරයක් සඳහන් කරන්නට යෙදුණා. ඒ සම්බන්ධව මම යමක් සඳහන් කරන්නට බලාපොරොත්තු PGR සම්පත් බණ්ඩාර ජයවීර පුතණවන් දියණිය බෑනාවරු එළිවරු දරු මුණුපුරන් පිළියම් ඇතුළු කාර්මික පින්නතුන් තමා මේ අවුරුද්දේ මේ වටිනා මහා පින්කමේ ප්‍රධාන නායකත්වයෙන් අවශ්‍ය කරන සියලුම කර්ම කාරණා සම්පූර්ණ කර දෙමින් ක්‍රියා කරන්නට යෙදුණි. ඒ නිසා දවදෑසන දර්ශනීය පෙරහරකින් වස්ත්‍රයක් ගෙනල්ලා මේ ස්ථානයේ වැඩ සිටපු හාමුදුරුවන්ට මතක් කළා ස්වාමීනි අපි පෙරහරකින් වස්ත්‍රයක් වැඩමවාගෙන ආවා. මේ වස්ත්‍රයෙන් අංග සම්පූර්ණ සිවුරක් බවට පත් කරලා දෙන්නේ කියලා. හාමුදුරුවෝ ඒ කාරණේ බාර අරගෙන දැන් සිවුරේ වැඩ සියල්ලක්ම සම්පූර්ණ කරලා අවසන් කරලා තියෙනවා. හාමුදුරුවන්ට මහා සාංගික දාන පූජා කරලා පරිස්කාර ආදී පූජා කරලා අවසන් කළා. දැන් තිබෙන්නේ ඔබේ බලාපොරොත්තුව මේ ගෞතම සම්බුද්ධ ශාසනයේ උගන්වනු ලබන අටමහා කුසලයේ මහා පළවෙනි පින්කම සම්පූර්ණ කිරීමටයි බලාපොරොත්තු වන්නේ. ඒ පූජාව සිදු කිරීමට ප්‍රථමයෙන් අපි දැනගන්න කැමති කාර්මික සැදැහැවර පින්වතුනි ජයවීර මහත්මිය අතුලේ දරුවන්ගෙන් අපි ආනන්ද කැමති දැන් මේ සිවුර පූජා කරන්න සූදානම් කරගත්තු. ඒ නිසා මේ ක්‍රම දෙකකට මේ සිවුර
එයාට පූජා කරන්න පුළුවන්. සාමාන්‍ය අතිරේක සිවුරක් වශයෙන් මේ වැඩෙන ආමුදු කෙනෙකුට පූජා කරලා නිවන් ප්‍රාර්ථනා කරගන්න පුළුවන්. ඒක වඩා මහානිසංසදායී මහා කුසල කර්මයක් බවට පත් වෙන පින්කම තමයි ස්වාමීන් වහන්සේ නමක් 3 මාසයක් වස්වාදන උපස්ථාන කරලා චීවර මාසයේදී සිද්ධ කරන ලබන මේ උතුම් චීවර පූජා. ඒ නිසා මේ සිවුර සාමාන්‍ය සිවුරක් වශයෙන් නෙවෙයි බලාපොරොත්තු වෙන නෝනා මහත්මිය මොන වගේ සිවුරක් වශයෙන් පූජා කරන්නේ. කටින සිවුරක් වශයෙන් සාංගී කරන මහා සංඝරත්නයට පූජා කරන බොහෝම අනිසංසදායී අපේ පාන්වලනාය මහණුවර මතක් කළා. ඒ නිසා දැන් හොඳයි එහෙමනම් මේක සංඝ සතු කරලා මහා සංඝරත්නයට පූජා කරන්න බලාපොරොත්තු වෙන්න. අපිට පේනවා ධර්මශාලාවේ බොහෝ දෙනෙක් අපමත කටපිරිකර සිවුරු පිරිකර තවත් නොවේ පරිස්කාර මේ කටින සිවුරට යටත් කරගෙන ඒ වගේම පූජා කරන්න. ඒ වගේම සදා පුඤ්ඤම් පවද්දති මහත්යෝ හැමදාම හැමදාම පින් සිද්ධ වෙන පින්කම මේ දර්ශනීය ධාතු මන්දිරය ලක්ෂ 5ක් වියදම් වුණා කියන ධර්ම රත්නාවල මතක් කරගන්න. හරි ආශ්චර්යයි හරි ගෞරවයක් ඇති වෙන සද්ධාවක් ඇති වෙන කරුණෝදයා බලන්න. මම හිතනවා අභිනව ධාතු මන්දිරයේ තැන්පත් කරලා සදහැවතුන්ට වන්දනා කරන්ට අවස්ථාව සලස්වලා දෙනවා. ඒ නිසා ඒ ධාතු කරඬුවක් අනිත් සයසු පිළිකරක් ඇතුළු කටින සිවුර සංඝ සතු කර පූජා කිරීමට සාදු කියලා নমස්කාරය කියන්නේ. දැන් මේ වාක්‍ය කවුරුත් එක කියලා මේ සිවුර කටින සිවුරක් වශයෙන් කාලත්‍රයේ වරදී උතුම් මහා සංඝරුවනට පූජා කරනවා. පූජා වේවා අපේ මේ සියලු පිළිකරත් ඒ කටින සිවුරේ ආනිසංසය ලැබෙන්න සංඝ සතුව පූජා වේවා කියන අදිස්ථානෙන් මේ වාක්‍ය කියන්නේ. ඉමං කටින ජීවරං භික්ඛු සංඝස්ස දීන ඉමං කටින ජීවරං භික්ඛු සංඝස්ස දීන ඉමං කටින ජීවරං භික්ඛු සංඝස්ස දීන සාදු කියන දැන් ගෙනල්ලා පූජා කරමු.
කටිනං අත්ථාරේතුං සෝතුං නස්ස යස්සනක් කමති බෞද්ධ මධ්‍යස්ථානාධිපති වගේම පැවැදෙන ශ්‍රී මහින්දෝදි පිරිවෙනේ විශ්‍රාම ලක්පරිණාධිපති ශාස්ත්‍රපති පඬිත් අපේ අස්මල්ලි ධම්මරතන ගෞරවනීය පඬිත් හාමුදුරන් වහන්සේ නායක හාමුදුරන් වහන්සේලා ප්‍රධාන මහා සංඝරත්නයේ අවසරයි සත්පුරුෂ විඥාතුනි තුන් මාසයක් මුළුල්ලේ මේ විහාරස්ථානයේ අපි සියලු දෙනාම ගෞරවනීය පඬිත් හාමුදුරුවෝ ප්‍රධාන අපි මහා සංඝරත්නයත් ඔබ අපි සියලු දෙනාම තුන් මාසයක් මුළුල්ලේම හරියට මෙහෙරක් බඳින්නා වගේ සියලු කටයුතු වල සම්මාදම් වෙලා ඒ විහෙර කටයුතු වලට හැම කෙනාම උපකාර වුණා. ඊළඟපස බුද්ධ පූජා, බෝධි පූජා, පින්කම්, දේව ධම් දේශනා පින්කම් සිද්ධ කළා. ඒ සියලු දේවල් හරියට පොත බලන් දෙවුවේ අද වගේ කටින වස්ත්‍රය මේ තියෙන මේ වරඳගත් කටින වස්ත්‍රය අද පූජා කළා. දැන් කටිනයට අයිති කරලා මේ සියලු දේවල් සංසතු කර පූජා කළා. ඒ කටිනයට අයිති කරපු දේවල් ඔබ පූජා කළේ ලෝතුරා බුදු ප්‍රදාන මහා සංඝරත්නයේ සාංගික කරලා පූජා කළා. පින්තුනි තථාගත ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ උතුම් බුද්ධ ශාසනය මේ කටින වස්ත්‍ර පූජාව ආනිසංස පිළිබඳව දේශනා කරලා නාගිතාපදානයේ තිබෙනවා. නාගිත හාමුදුරුවෝ ලෝතුරා බුදුරජාණන් වහන්සේ ඉදිරියේදී උන්වහන්සේ මතක් කරනවා මේ කටින වස්ත්‍රවල තියෙන ආනිසංස ඵල ධර්මයේ පිළිබඳව. ඒ නිසා පින්තුනි ඒ උන්වහන්සේ දේශනා කරපු සූත්‍ර කොටසක් තමයි ආමුනි සඳහන් කළේ පඨවි ත්‍රිවණ ධාතු කම්පතේ න චලති මේරු නිවාති වායුනා වජ්‍රමිය මිජ්ජතේ ගණං කමිදමතෝ කට්ටතු උච්චති. මේ කටිනේ ආනිසංස පින්තුනි පඨවි ත්‍රිවණ ධාතු සමහර වෙලාවකට මේ මහ පොළොව කම්පා වෙනවා. ඔබ දන්නවනේ නේද? අපි දන්නවා රිට්ටම අපගේ 4යි 5යි 6යි 8යි කියලා. මේ හේලෙනවා මේ මහ පොළොව හේලෙනවා. වායු. සුළං සැඩ ඇවිල්ලා මේ තියෙන සියලු දේවල් විනාශ කරන්න පුළුවන්.
මොනවද? අපිට මේ භෞතික වස්තු සියල්ලම සුළඟින් විනාශ කරන්න පුළුවන්. බැරිද? පුළුවන්. මහ පොළොව කම්පා වෙනවා. මහා සාගරය විනාශ වෙනවා. ඔබ අහලා තියෙනවා. මහා සාරභාර වස්තුවක් වෙච්ච ඔබ කවුරු කතා කරන්නේ? මේ ලෝකයේ තියෙන හෙල්ල වෙන්නේ නැති ගුණකට හෙල්ල තිබ්බද? මහා මේරු පර්වතය. තාම කවුරුත් දැක්ක නැහැ මේ ලෝකයේ එක තියෙන බවට අල්පාන්තයේදී ඒක උඩට මතුවෙනවා නිකම්. එතකොට මේ සියල්ලම විනාශ වෙලා යනවා. එනමුත් මේ නතුනේ අවිදමතෝ කටනන්දුච්ච මේ කටිනේ ආනිසංස කාටවත් විනාශ කරන්න බෑ. විනාශ වෙන්නේ නැහැ. හේතුව කටිනය පූජා කරගත්ත මිනිස්සු කවදාකවත් සසර දුගතිය උපදින්නේ නැහැ. අටමහා නරකවල සතර අපායේ උපදින්නේ නැහැ. කොහෙද උපදින්නේ? දේව භූතෝ මනුස්සෝවා අක්කප්පත්තෝ ප්‍රමෝදති කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා. ඊටමත් උසස් වූ තැන්වල උපත ලබන්නේ. මිනිසත් භවයක් ලැබුවත් මිනිසත් භවයේ ලබන්නේ කොහෙද? මහත් උසස් තැන්වල. රාජ මහා මාත්‍යාදී ගාව එක්කෝ රටේ රජ කරන පිරිස ගාව ඊළඟට පින්වතුනි මේකේ තියෙන බල ඝන ධර්ම මොනවද? ඒ නිසා පින්වතුනි හස්තියෙක් වෙලා ඉපදුණා 70000කගේ ශක්තියක් ලැබෙන්න තරම් බලානිසස්. ඒ විතරක් නෙවෙයි. හරියට කියන්නේ කවුද? ඖෂධ දේවල් පූජා කරගත්තකේ ආනිසංස හැටියට තේරපුත්තාවේ හාමුදුරුවෝ තමන්ගේ සුලගිරියෙන් ගෝඨයින් වල විසිතරේ. දුර්ග ප්‍රතිවරණ කියලා කිව්වට පස්සේ දුර්ගාන්තිරු පෙරහැරෙන් ඉන්නේ. අනේ හාමුදුරුවෝ සිවුරයි කරලා ඉන්න යුද්ධෙට මට ඒක සෙබරෙක් කවි දසමහය. ඒ නිසා දසමහය යුද්ධ අතර තේරපුත්තාවේ හාමුදුරුවෝ කියන්නේ සිවුර ගලවලා යුද්ධෙට ගියේ. හැබැයි අටමහා නරකවල උපදින්නේ නැති ඒ වගේම දුක්ඛිත භවවලින් කවදාකවත් වෙන්නේ නැහැ. පිටිගමන් තමයි වරටපත් වෙන බොහොම යහපත්. දෙවියන් අතරට ගියත් අග්‍රස්ථානයටපත් වෙන මිනිස්සු අතරට ගියත් අග්‍රස්ථානයටපත් වෙන උසස් ඇති ආරපතේ චක්කවත්ති සිරින්දනේ කියලා දේශනා විස්තර වෙනවා. මේ කටින සිවුරේ ඉදිකටු සිදුරක් පාසා බුදු පියාණන් වහන්සේ මම සක්විති රජ පදවිය ලැබුවා 16 වතාවක්. කවුද කියන්නේ? නාගතා. ඒ නිසා මෙහි ගුණය ඵලය අනන්තයි අප්‍රමාණයි. අපි සසර ඉපදුනා. ඉපදිච්ච සසරේ ඊතර වෙන්නයි මේ හැමදේම කරන්නේ. ඒ නිසා පින්වතුනි මතු අනාගත කාලයට පහළ වෙන මෛත්‍රී බුදුහාමුදුරුවෝ උන්වහන්සේගේ සමයේදීවත් මේ කෙලෙසුන් නිකලස් බවට පත් කරලා අපිට යන ගමන සුවපත් කරලා අරහත් ඵලයට පත්වන්නට ධර්මය අවබෝධ කරගෙන නිවන් දකින්න මේ පින් හේතු වේවා. මතු බුදුන් දැක නිවන් දකින්න මේ කටිනානි සංසයෝ හේතු වේවා. වාසනාව වේවා කියලා